අකයන්ස් ලැබ් YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. හරි ඉතින් අද අපි යන්නේ මගේ පළවෙනි වීඩියෝ එක කරන්න. ඉතින් අද මම පළවෙනි වීඩියෝ එකම කරන්න හිතුවා අපේ මිනිස් හදවත ගැන මම කරන්න හැදුවා. හරි ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අපි හදවතේ හරස් කඩක් බැලුවොත් අපිට මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. හරි එහෙනම් අපි දැන් යමු මේකේ පාර්ට්ස් නම් කරන්න. හරි මේ තියෙන්නේ ඇවුට එහෙමත් නැත්නම් සංස්ථානික මහාධමනය කියන එක. තේරුණාද? මේකෙන් තමයි අපි ඔය ඔළුවට ඔය ඔළුවේ මොලේට ඔය ඔළුවේ සම්බන්ධ අවයව වලට ලේ ගමන් කරන්නේ මේ නාර වලින් ඔය මේක තමයි මේ සංස්ථානික මහාධමනය කියන්නේ ඕකට තමයි. හරිද? එතකොට අපි දැන් බලන්න යන්නේ ඊළඟට මොකක්ද අපි හොයන්න යන්නේ. ඊළඟට අපි බලමු මේක. වම් පුප්පුෂයේ සිරාව ධමනිය. sorry. ඔව්. හරිද? එතකොට මේක left pulmonary arteries. ඒ කියන්නේ අපි දකුණු left මේ වම් හරිද? ඔය වම් පැත්තේ ඒ නහර ඕ කරන්නේ ඒ නහර වලට ලේ යන්නේ ඔය නාරේ. හරිද? එතකොට මේ තියෙන්නේ ඔය ඒකටම මේවා වෙච්ච නහර ඔය සංස්ථානික ඔය කියන්නේ ඒ නහර තමයි ඔය තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ අපේ උත්තර මහා ශිරාව. එහෙම නැත්නම් සුප්‍රියස් වෙනා කියෝ. හරිද? ඕකෙන් තමයි ඔළුවටයි අපේ ඇඟේ ඔය පැත්තකටම මේකත් ඒකම තමයි. එතකොට ඒවා ඔක්කොම යන්නේ ඒ අපේ ඇඟේ දකුණු පැත්තට වම් පැත්තට මේකෙන් යන්නේ. හරිද? ඊට පස්සේ මේවා තියෙනවා right pulmonary veins තියෙනවා. දකුණු පුප්පුෂය ශිරා ධමනි ශිරා. එතකොට මේවත් එහෙම තමයි. හරිද? හරි. ඊළඟට අපි බලමු කපාට මේ අපේ කර්ණිකා කෝෂිකා ටික. මේ තියෙන්නේ අපේ දකුණු කර්ණිකාව. හරිද? මේකෙන් තමයි දකුණු කර්ණිකාවෙන් කෝෂිකාවට එන්නේ. ඊට පස්සේ මේව යන්නේ. ඔව්. එතකොට මේක තමයි ඒක. මේ කියන්නේ මේක දකුණු කර්ණිකාවෙන් මේන ශිරාවෙන් එනලේ මේකෙන් පෙරලා. එතකොට මෙතන තියෙන්නේ අඩ සඳ කපාට. sorry. ඔව්. ත්‍රිදුණ්ඩ කපාට. අඩ සඳ කපාට මෙහෙනේ තියෙන්නේ. මේක තමයි මේ තියෙන අඩ සඳ කපාට. මේ තියෙන්නේ. මේ තියෙන අඩ සඳ කපාට. මේ තියෙන්නේ ත්‍රිදුණ්ඩ කපාට. එතකොට මේ ත්‍රිදුණ්ඩ කපාටෙන් තමයි අපි මේකට right atrium කියන දකුණු කෝෂිකාවට ලේ යන්නේ. හරිද? එතකොට මේ තියෙන අඩ සඳ කපාට ඔයගලන්ට පේනවා. පේනවනේ. එතකොට මේ තියෙන්නේ ද්විතුණ්ඩ කපාට. හරිද? එතකොට මේ තියෙන්නේ වම් කෝෂිකාව කියන left ventricle මොකක්ද ඒක? හරිද? ඒක මේ තියෙන්නේ වම් කෝෂිකාව. එතකොට මේ තියෙන්නේ වම් කර්ණිකාව. left atrium. හරිද? එතකොට මේකෙන් ඕමම ලේ පොම්ප වෙනවා. එතකොට එකකින් එක පොම්ප වෙනකොට මේකෙන් ලේ යනවා. දැන් අපි පොඩ්ඩක් මේක ගැන කතා කරමු. හරිද? දැන් අපේ හදවතේ කුටීර 4ක් තියෙනවා. උඩ තියෙන කුටීර තමයි කර්ණිකා. හරිද? එතකොට පහළ තියෙන ඒවා තමයි කෝෂිකා. එතකොට මේ කර්ණිකා කෝෂිකා අතර තියෙනවා කපාට. වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි අතර තියෙන කපාට තමයි ද්විතුණ්ඩ කපාට. දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි අතර තියෙන කපාට තමයි ත්‍රිතුණ්ඩ කපාට. එතකොට කෝෂිකාව වලට සම්බන්ධ මහා ධමනි දෙකක් තියෙනවා. ඒක තමයි වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය පටන් ගන්නවා. දකුණු කෝෂිකාවෙන් පුප්පුෂය මහා ධමනිය ආරම්භ වෙනවා. හරි. එතකොට මහා ධමනි පටන් ගන්න දැන තමයි අඩසඳ කපාට තියෙන්නේ. එතකොට ඒකට උදාහරණයක් වශයෙන් අපි බැලුවොත් වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය පටන් ගන්න තැන දකුණු දවම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය පටන් ගන්න තැනයි දකුණු කෝෂිකාවෙන් පුප්පුෂය මහා ධමනිය පටන් ගන්න තැන අඩසඳ කපාට තියෙනවා. තේරුණාද? ඒතර වම් හා දකුණු කර්ණිකා වලට තමයි ශිරා විවෘත වෙන්නේ. එතකොට ඒකේ කියන්නේ උත්තර මහා ශිරාව හා අධර මහා ශිරාවට තමයි මේ දකුණු කර්ණිකාව විවෘත වෙන්නේ. එතකොට වම් හා දකුණු පුප්පුෂය ශිරාව වලට තමයි මේ වම් කර්ණිකාව විවෘත වෙන්නේ. හරිද? හරි. එතකොට දැන් ධමනි කියන්නේ මොනවද? ධමනි කියන්නේ අපේ පිරිසිදුලේ හදවතෙන් ඇඟට යවන ඒවා. එතකොට දැන් ශිරා කියන්නේ අපේ ඇඟේ දුවන එන ඔක්සිජන් රහිත ලේ හදවතට ඇවිල්ලා ඒ වගේම තමයි පොම්ප කරලා උඩට යවන්නේ. හරි.
හරි මං ඔන්න ඇන්දා අපේ හාට් එකේ පොඩි මේකක් ස්කෙච් එකක් ඇන්දා පොඩ්ඩක් බලන්න ලස්සනයිද ගැතයිද කියලා. ඉතින් එච්චර ගණන් ගන්න ඕනේ. අපි මේ තියන්නේ අපේ කේශනාලිකා පද්ධතිය. රුධිර කේශනාලිකා ඒ කියන්නේ අපි මොනවද අපේ සාමාන්‍යයෙන් ඔය රුධිරේ ගමන් කරන කේශනාලිකා පද්ධතිය. හරි. එතකොට මේ තියන්නේ ශිරා කියලා හිතා ගන්න. හරිද? ඉන්න පොඩ්ඩක්. මේ තියන්නේ ශිරා කියලා හිතන්න. හරිද? ශිරා. හරිද? එතකොට මේ පැත්තේ තියන්නේ දමන. තේරුණාද? එතකොට අපේ එතකොට මෙතන තියෙන අපේ රුධිර කේශනාලිකා ටික. හරිද? මෙතන මේ පැත්තේ දමනි කේශනාලිකා. එතකොට මෙතන තියෙන මේ පැත්තේ ශිරා වලින් එන කේශනාලිකා තියෙනවා. මෙතන දමනිකා තියෙනවා. හරිද? කේශනාලිකා කියන්නේ ශිරා වලින් එනවට මෙතන දමනිකා තියෙනවා. මෙතන තියෙනවා. ඔය ලියන්න ඕනේ. හරිද? මේනවා. එතකොට මෙතනින් අපි මෙතන තියෙනවා අනුශිරා. ඔව් වැරදුනා සෝරි. වැරදුනා. මෙතනින් තියෙනවා අපේ මොනවද අනුශිරා. මෙතන තියෙනවා අනුශිරා කියන්නේ මොනවද? මෙතන තියෙනවා අනුශිරා කියලා අපේ මම ටයිප් කරන්න. අනුශිරා. මෙතන තියෙන අපේ අනුශිරා කියලා එකක් මෙන්න මෙතන තියෙනවා. තේරුණාද? මෙතන අනුශිරා තියෙනවා. මේ දෙකේ. මෙතන මේ පැත්තේ අනුශිරා තියෙනවා. එතන මේක තමයි හෘදයෙන්. ඒ කියන්නේ හෘදයෙන් අපේ ඇඟට මේක තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට මේකෙන් තමයි හෘදයෙන් එන්නේ. මේක හෘදයට මං කියවනේ හෘදයට යනවා ශිරාවෙන් රුධිරය. තේරුණාද? එතකොට දැන් අපි බැලුවොත් දැන් මේ මොනවාද? දැන් අපි මේ හෘදයෙන් ආරම්භ වෙන පුප්පසිය මහා ධමනය පෙනහැලි වලට රුධිරය ගෙනියන්නේ. ඒතර සංස්ථානික මහා ධමනය අනෙකුත් ඉන්ද්‍රියන් ඔය ඔළුව මේවත් එක්කම මේ බලන. එතකොට රුධිරය පොම්බ කරනවා. එතකොට මේ ධමනය මේ මොකද තව අපි ඕගන් එකක් තියෙන ඉන්ද්‍රියක්. ඒකෙදි මේ තව දුරටත් බෙදන්න පිළිවෙලින් දමනි හා කේශනාලිකා තියෙනවා. හරිද? ඒතර කේශනාලිකා එකතු වෙලා තමයි අනුශිරා මේ හැදෙන්නේ. එතකොට අනුශිරා එකතු වෙලා තමයි ශිරා හැදෙන්නේ. තේරුණාද? තේරුණාද? ඊට පස්සේ කේශනාලිකා අපේ හැටවත් පේන්නේ නැහැ. තේරුණාද? එතකොට පෙනහැලි වලින් ආරම්භ වෙන්නේ පුප්පසිය ශිරා. ඒවා එතකොට සෙට් වෙන්නේ වම් කර්ණිකාවට තමයි. තේරුණාද? එතකොට හෘදයෙන් ඉහළින් වෙන ඉන්ද්‍රිය වලට කියන්නේ මේ ආරම්භ වෙන්නේ ශිරා උත්තර මහ ශිරා. ඒක හෘදයට පහළින් ඉන්ද්‍රි වලින් ආරම්භ වෙන්නේ අතර මහ ශිරා. තේරුණාද? ඒක උත්තර මහ ශිරාවයි අතර මහ ශිරාවයි දකුණු කර්ණිකාවට තමයි විරුද්ධ වෙන්නේ. තේරුණාද? එතකොට අපේ ওই ටික තමයි ඉතින් අත් තියෙන්නේ. මේ හෘදයෙන් නිවර්තට යන මොනවාද? දමනි වලින්. ඒක නිසා දමනි වල දැන් හෘදයෙන් හાર્ට් එක ගොඩක් හයියෙන් පොම්ප වෙනවනේ. හાર્ට් එකෙන් ගොඩක් හයියෙන් මෙහෙම හાર્ට් එක තියෙනවා නම් හાર્ට් එක හයියෙන් ගහනවා. එතකොට හાર્ට් එකෙන් මෙහෙම එළියට යනවනේ නාර. එතකොට මේවා ඝනකම නැති වුණොත් හදිසිය හරි ඝනකම නැති වුණොත් මේවා පුපුරන්න පුළුවන්. මෙන්න මේ වගේ පුපුරලා යන්න පුළුවන්. තේරුණාද? එතකොට මේවා දමනි වල බිත්ති හරි හයියයි. එතකොට ශිරා වල එච්චර අවුලක් නැහැ. ශිරා වල බිත්ති පොඩ්ඩක් මේ අග තියෙනවා. මේ ශිරා වල අග මෙහෙම නම් තියෙන්නේ. මේ පොඩි කපාටයක් වගේ එකක් තියෙනවා. හරි ඉතින් අදට මට ඔච්චර කතා කරන්න තියෙන්නේ. හරි ඉතින් එහෙනම් අපි තවත් දවසකින් වීඩියෝ එකකින් ආයෙත් මේ විදිහටම හම්බෙමු.